මම අද ලන්ච් එකට ඔයා මොනවද හදන්නේ? අද ලන්ච් එකට දෙල් උයලා චිකන් ඩෙවල් එකක් හදමුද? ඒත් එක්කම කරපිංචා සම්බල් එකකුත් හදමු. එන්නකෝ. ඇයි මම අද කරපිංචා සම්බල් හදන්නේ? අද බිරියානි ඕඩර් එකක් ආවනේ. ඒකටත් එක්ක තමයි මම කරපිංචා සම්බල් එකක් හැදුවේ. ඕකේ මම. මම බිරියානි එකේ වීඩියෝ එකත් මෙයාලත් එක්ක ෂෙයා කරගන්නව නේද? ඔව් අපි ඒ රෙසිපි එකත් මෙයාලත් එක්ක ෂෙයා කරගමුකෝ. මම ඔයා දෙල් කරිය හදලා ඉවරද? දෙල් කරි එක නම් හදාගෙන ඉවරයි. එන්නකෝ අපි චිකන් ඩෙවල් එක හදාගමු. මම චිකන් හදද්දී ජින්ජර් ගාර්ලික් පේස්ට් දාන්නේ? චිකන් ෆ්‍රයි කරනකොට ඒ වගේම මාළු එහෙම ෆ්‍රයි කරනකොට ජින්ජර් ගාර්ලික් පේස්ට් දැම්මම ගොඩාක් රසයි. මම චිකන් ෆ්‍රයි කරපු පෑන් එකේමද ඩෙවල් එක හදන්නේ? චිකන් එක ෆ්‍රයි කරගත්තට පස්සේ පෑන් එකේ වැඩියෙන් තියෙන ඔයිල් ටික අයින් කරගෙන ඒකෙම අපි ඩෙවල් එක හදමු. ඕකේ මම. මම කරපිංචා සම්බල් එක හදන විදිහත් කියන්නකෝ. කරපිංචා සම්බල් එක හදාගන්න මම කරපිංචා ටිකක් ගොරක කෑලි 2-3ක් ඒ වගේම රතු ලූණු 2-3ක් සුදු ලූණු බික් එකක් පොල් ටිකක් එකතු කරගෙන ලුණු ටිකක් එකතු කරගෙන තමයි අඹරලා අරගත්තේ. ඔව් මම මේක බිරියානි එකට විතරක් නෙමෙයි සුදු බත් එකටත් මාර රහයි. හරි එන්නකෝ. දැන් කෑම එක කාලා බලලම කියන්නකෝ රස කොහොමද කියලා. ගොඩක් රසයි මම. thank you.